මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා. හැබැයි ඊට කලින් කියන්න ඕනේ මම වාස්තු සම්බන්ධයෙන් කිසිම දෙයක් දන්නේ නැහැ කියලා. මම අද කතා කරන්නේ වාස්තු ගැන. එතකොට මම කිසිම දෙයක් ඒ සම්බන්ධව දන්නේ නැහැ. මම දේවල් ටිකක් අහලා තියෙනවා. කට්ටිය කියනවා අන්න ඒ සම්බන්ධයෙන් තමයි අද කතා කරන්නේ. එතකොට කන්ස්ට්‍රක්ෂන් වලට කොහොමද වාස්තු සම්බන්ධ වෙන්නේ? ඒකෙදී මම අද කතා කරන්නේ වාස්තුවල දොරවල් සහ ජනෙල් සම්බන්ධව. එතකොට වාස්තුවල මම අහලා තියෙනවා මම දැනුවත් නෑ ලොකුවට මම අහලා තියෙනවා දොරවල් ඔත්ත වෙන්න ඕනේ ජනෙල් ඉරට්ට වෙන්න ඕනි කියලා. ඒ කියන්නේ කවුන්ට් එක. දොරවල් සංඛ්‍යාව ඔත්තේ සංඛ්‍යාවක් වෙන්න ඕනි ජනෙල් වල එකතුව ඉරට්ට සංඛ්‍යාවක් වෙන්න ඕනි කියලා මම අහලා තියෙනවා. සමහරක් අය කියනවා එතකොට අපි හිතමුකෝ ගෙදරක් ගත්තොත් ග්‍රවුන්ඩ් ෆ්ලෝර් එකේ කවුන්ට් එකයි ෆස්ට් ෆ්ලෝර් එකේ කවුන්ට් එකයි ඒ කියන්නේ මුළු ගෙදරම කවුන්ට් එක තමයි සලකන්නේ කියලා සමහර අය කියනවා. හැබැයි සමහරක් අය කියනවා ග්‍රවුන්ඩ් ෆ්ලෝර් එකේ කවුන්ට් එක වෙනම ඔත්තේ වෙන්න ඕනි දොරවල් වල එතකොට ෆස්ට් ෆ්ලෝර් එකේ වෙනම ඔත්තේ වෙන්න ඕනි දොරවල් වල හැම කියලා කියනවා. මම ඇත්තටම දන්නේ නැහැ ඒක කොහොමද කියලා මම අහලා තියෙනවා විතරයි. තව එතකොට මට තියෙන ප්‍රශ්නයක් තමයි ඇත්තටම දැන් කොහොමද අපි මේ වාස්තු එක සලකන්නේ ඇත්තටම දොරවල් ප්‍රමාණය ඔත්තේ වෙන්න ඕනද එතකොට චැනල් ප්‍රමාණය ඉරට්ට වෙන්න ඕනද කවුන්ට් එක එතකොට ඔයාලා කොහොමද දැනුවත් වෙලා තියෙන්නේ ෆ්ලෝ එකෙන් ෆ්ලෝ එකටද අපි සලකන්නේ නැත්නම් මුළු ගෙදරක් ගත්තොත් අපි ගෙදරටමද සලකන්නේ කියලා. තව මට ප්‍රශ්නයක් තියෙනවා. දැන් ගෙවල් වලට විතරද වාස්තු එහෙම බලන්නේ. එතකොට බිල්ඩින් වලටත් ඒ විදිහමද? බිල්ඩින් වලටත් ඒ විදිහටම වාස්තු සලකනවද? මට ඒකත් පොඩි ප්‍රශ්නයක් තියෙනවා. තව දෙයක් තමයි තව සමහර අය කියනවා. ඒ කියන්නේ මම අහලා තියෙන දේවල් කියන්නේ. තව සමහරක් අය කියනවා දැන් මේ ජනේලයක් ගමුකෝ මේ ජනේල නම් දැව වලින් තමයි හදලා තියෙන්නේ. එතකොට එහෙම නැතුව ඇලුමිනියම් වලින් දොර ජනේල් හදනවනේ. අන්නේ ඇලුමිනියම් වලින් හදන දොර ජනේල් වලටත් මෙන්න මේ වාස්තු සම්බන්ධයි. ඒවටත් වාස්තු සලකන්න ඕනිද නැත්නම් මේ දැව වලින් හදන දොර ජනේල් වලට විතරද? මට මතකයි ඔය සමහර අය මුලදි කියලා තිබ්බා අපි සලකන්නේ දැව වලින් හදන දේවල් වලට විතරයි කියලා. හැබැයි මේ